ගොඩාක් අය කියන්නේ මේ හම්බ කරන දේවල් අපිට yaadෙන්නේ තියාගන්න විදියක් නැහැ. ඒක භෝග ව්‍යසනය කියලා කියනවා. ඒකත් මෙලව ජීවිතය ඇතුලේ අසහනයක් කියනවා. මං හොයලා බලලා තියෙනවා ඇත්තටම හම්බ කරන දේවල් yaadෙනවාද නැද්ද කියන්නේ කොහොමද කියලා. මං ඒකට එක සිද්ධියකින් ඔබට කියන්න ඕන. මීට මාස 3කට විතර කලින් හරියට කෑමක් බීමක්වත් කණ්ඩ නැතිව ජීවිතේ හොඳටම අසරණ වෙලා හිටිය මිනිස්සෙක්. මොනවා හෝ පිනක් පෑදිලා එයාට අතට සල්ලි ටිකක් ආවා. මතක තියාගන්න කෑමක් 3 වෙල කන්න තිබුණ නැති කෙනෙක්, ඉන්න තැනක් තිබුණේ නැති කෙනෙක්, යාළුවන්ගේ ගෙවල් වල හිටපු කෙනෙක්. එයාට හදිසියෙ ධනයක් හම්බ වුණා. අපි හිතන්නකෝ ඒක ලක්ෂ 50ක විතර මුදලක් කියලා. මාස 3කට විතර කලින් ඇවිදින්න පන්සලටත් පිරිකරක් පූජා කරලා කිව්වා, "ආමුදුනේ මගේ දැන් පින පෑදුනා. මට දැන් ලැබෙන කාලේ." ලැබෙනකොට ඉතින් වැස්ස වගේ හම්බ වෙනවා. දැන් මාව අල්ලන්න බෑ කාටවත් බලා ගන්න. මට හිතුණා පුදුම අනතුරකට මේ මිනිස්සයා යන්නේ. මං කිව්වා ඕක කළමනාකරණය කරගන්න ඕන. මේ විදිහට මේ තැන්වල ආයෝජනය කරන්න. නැතිව තිබිලානේ හම්බ වුණේ කියලා. හරි මට ඒක ඔක්කොම හොඳට තේරෙනවා. හාමුදුරන්ටත් මොන හරි අවශ්‍යතාවයක් තිබුණොත් මට කතා කරලා කියන්න ඕන කියලා එහෙම ගියා. මාස 3කට කලින්. දැන් පෙරේදා ආයෙ පන්සලට ඇවිදිලා පන්සලේ ඉතුරු වෙච්ච කෑම ටිකක් තියනවාද කියලා මම කිව්වා තියෙනවා කමු. කෑම ටිකක් කාලා මේ මිනිස්සයා දැම්ම ලක්ෂ 50 වේදම් වෙච්ච හැටි කියනවා. මතක තියාගන්න මේ මිනිස්සයා කට වචනෙන් එළියට පයින්නවා ලක්ෂ 30ක බීලා. මාස 3ට මං ඒව මොනවද බිව්වේ? ලක්ෂ 30ක් වෙන්න. නෑ ඉතින් මම හම්බ වෙච්ච සල්ලි වලින් ඒ කාලේ මට සලකන්න බැරි වෙච්ච මගේ යාළුවෝ හිටියා. ඒ කියන්නේ බත් ඇටයක්වත් දෙන්න යාළුවෝ හිටියේ නෑ. වතුර උගුරක් දෙන්න යාළුවෝ හිටියේ නෑ. එක යාළුවෙක් විතරක් ගෙදර තියාගෙන හිටියා. ඒ ගෙදර වෙන කවුරුත් හිටියේ නැති හන්දා ඒ තියාගත්ත යාළුවා හැර අනිත් හැමෝටම එන්න කියලා හොටෙල් වලට අරන් ගිහලා කණ්ඩ දීලා බොණ්ඩ දීලා ඒ ඔක්කොම කරලා ලක්ෂ 30ක් වියදම්. මං කෝ ඉතුරු 20ට මොකද උනේ? ඒ ආව යාළුවෙක්ගේ ව්‍යාපාරයකට ණයක් කියලා ඉල්ලගත්තා. ඉල්ලගෙන මිනිස්සයා රට ගිහිල්ලා. ඔන්න මාස 3කින් වෙච්ච වැඩේ. දැන් ඕකට අපි කියන්න පුළුවන්ද මේ මට හම්බ කරන ඒවා මගේ සල්ලි yaadෙන්නේ නැහැ කියලා? නැහැ. කලමනාකරණය කියන එක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ජීවිතවල නැති වුණොත් මෙලව ජීවිතේ ව්‍යසනයක් වෙනවමයි. ඒකෙදි අංක 1 සමහරු හම්බ කරනවට වඩා වියදම් කරනවා කණ්ඩ බොණ්ඩ. ඒක නතර කරන්න කියනවා. සුරාවට, සූදුවට, සමහරු ආහාරවලට හම්බ කරනවට වඩා. දැන් අර ක්‍රෙඩිට් කාඩ් එකකුත් තියෙනවනේ කට්ටියට. මේ මාසේ වේදම් කරන්න පුළුවන් ලබන මාසේ පඩියෙන් ගෙවන්න. පඩිය අරගෙන ක්‍රෙඩිට් කාඩ් ගෙවලා බලපුවාම බස් එකේ එන්න ණයක් දාගන්න ඕනේ. කියන්නේ ණයට ජීවත් වෙන ජීවිත තියෙන්නේ. රස්සාවල් කරනවා. ඒ කලමනාකරණය නැති වුණොත් භෝගය විනාශ වෙනවා. ඉතින් මේ අස්පනා අපිට වෙච්ච අත්දැකීම් තියෙන ඒවා. ඒක නිසා අංක 1 සුරාව සූදුවෙන් අයින් වුණොත් භෝග විනාශ නොකර ගන්න පුළුවන්. ඊළඟට බුදුදහමෙම උගන්වනවා සල්ලි අතට හම්බුනහම රයක් දවාලක් නැහැ. ඉතින් පාරට බහින්න හිතනවා. අතේ සල්ලි තියෙනවා. රැයටත් වියදම් කරන්න පුළුවන්, දවල්ටත් වියදම් කරන්න පුළුවන්. ඒකට ආරක්ෂාවක් හදනවා. නොකල්ලි වීදි සංචාරය නොකර ඉන්න ඕනේ. එහෙම තමයි අර මිනිස්සයා රැයටත් ගියා. එයා මට කිව්වා ආඳුරේ නයිට් ක්ලබ් ෂෝක් කිව්වා. එහෙමයි කිව්වේ. දැන් ඉතින් රිම් එකෙන්වත් යන්න විදියක් නැහැ. ඒ නිසා අතට සල්ලි හම්බ කරගත්තාම yaadෙන්නේ නැත්තේ වියදම් කරන දොරවල් වහගන්න බැරි වෙනවා. ඒක ඇත්ත කතාව. ඊළඟට තව එකක් තියෙනවා. ඔහොම වුණාම වින්දේ නැති සැප මොලේ කියනවා විඳලා බලහන් කියලා. එහෙම කියනවා. එක කෑම වේලක් දුන්නයි කියලා කිව්වා 3,75,000ක් ගියයි කිව්වා. මං කිව්වා කී දෙනෙක් කෑවද? නෑ මගේ මම යාළුවෙකු විතරයි කිව්වා. මං කිව්වා මුළු දවසමද? නෑ දවල්ට විතරයි කිව්වා. හිතන්න. මං කියන්නේ මේ එහෙම වියදම් කරන්න පුළුවන් මට්ටමක් සමාජයේ තියෙන අය ඉන්නවා. ඒ අය ගැන නෙමෙයි. මේ සාමාන්‍යයෙන් යමක් වියදම් හම්බ කරලා ඒව කළමනාකරණය කරගන්න නැති අය. සමහරු ඒකට තව වචනයකුත් දාගන්නවා. මොකද්ද දන්නවද? මැරෙන්න කලින් ඉතින් කාලා බීලා හරි ඉන්න ඕනේනේ. ඒ කියන්නේ නොකා මැරිච්චයෝ ලංකාවේ ඉන්නවා වගේ. එහෙම නැහැ. මොකද අතට කීයක් හරි හම්බ වෙනකොට නැති බඩගිනි හැදෙනවා. නැති සැප විඳින්න හදනවා. ඒ වගේන් ඉතින් විනාශ වෙනවා. ඒකට yaadෙන්නේ නැතිකම නෙමෙයි කියන්නේ තමන්ගේ කාර්යයක් කළමනාකරණය නැතිකම.
නිසා භෝග වලින් විනාශ වෙන්න එපා කියනවා. ඔය කාලෙටම එනවා පවක් බලවත් වෙලා පාප මිත්‍රයෝ ටිකක් එනවා. අනිවාර්යයෙන්ම පාප මිත්‍රයෝ නිසා තියෙන දේවල් විනාශ වෙනවමයි. මට කෙනෙක් මුණ ගැහුණා. එයාට තිබිච්ච සියලු දේපල අම්මලාගෙන් හම්බ වෙච්ච සියල්ලම යාළුවෝ නිසා උගස් කළා, විකුණුවා කෑවා බිව්වා එච්චරයි. දැන් යාළුවෝ නෑ. ඇයි වියදම් කරන්න නැහැනේ. ඒක නිසා මම ගොඩාක් අයට යෝජනා කරලා තියෙනවා ඔය හන්දියේ එකතු වෙලා බෝතලයට සෙට් වෙන යාළුවෝ සේලයින් බෝතලයට සෙට් වෙනවද කියලා හොඳට හොයන්න කියලා. මොකද එහෙම හොඳට කාලා බිලා ලෙඩ වෙලා ලෙඩ ඇඳේ තනියෙන් ඉන්න අය ඉන්නවා. ඒක නිසා පාප මිත්‍රයෝ එනවා. පාප මිත්‍රයෝ ජීවිතේ හිටියොත් අනිවාර්යෙන් හම්බ කරන ඒවා වියදම් වෙනවා අනිස්සි ලෙස. භෝග විනාශ වෙනවා. ඒ වගේම තමයි තව එකක් එනවා. ඒ තමයි කම්මැලිකම අලසකම තිබුණත් ඒත් තියෙන ඒවා නැති වෙනවා. මොකද හම්බ කරන්නේ නැහනේ. බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ හම්බ කරන විදිහක්. බාහා බල පරිචිතා සේදාවක් කිත්තා ධම්මිකා ධම්මලද්දා. කොච්චර තිබුණත් හම්බ කරන්න එපා කියන්නේ නැහනේ. තියෙන ඒවා ආරක්ෂා කරගෙන තව දේවල් හම්බ කරන්න ඕන. හැබැයි ඒක ධර්මානුකූල වෙන්න ඕන. ධාර්මික වෙන්න ඕන. එහෙම හම්බ කරලා සැප විඳලා කමක් නැහැ. හැබැයි අනිසි ලෙස කලමනාකරණයකින් තොරව ගියොත් තියෙන ඒවම ව්‍යසනයක් බවට පත් වෙනවා. ඒවා නැති වුනහම මොකද වෙන්නේ? නැති වුනම ආය හූල්ලනවා විතරක් නෙමෙයි තියෙන අයට වෛර කරනවා. දැන් අර මං කිව්වේ ලක්ෂ 30ක් වේදම් කළා මාස 3ෙන් දැන් ආය පිස්සෙක් වගේ. මට කියන හඳුන් මට නම් දැන් හොඳට කලකිරලා තියෙන මහාන කරගන්න බැරිද? ෂොක් මහාන වුණොත්.